පුතේ මේ ජීවිතේ නම් හරි කම්මැලි නේ බං. අපි මොකද බං කරන්නේ? අතටින් ඉන්න නම් බොන්න ඕනවා. කම්මැලි කම යවා ගන්න මොනවා හරි කරමු නේ බං. මම මේ කල්පනා කරේ කෙල්ලෙක් සෙට් කරගන්න ඉතින්. උඹ නම් මොකෙද්ද බං? හැමදාම කෙල්ලෝ. අඩියක් ගහලා පාඩුවේ ජීවිතේ විඳගම් බං කෙල්ලෝ මොකද බං සෙට් නෑ බං. නැති කානේ බං අගේ දන්නේ. උඹට ඌව තේරෙන්නේ නෑ බං. හිතේ එක්කෙනෙක් ඉන්නවා බං. වැඩි කියන්නේ වචන දෙන්නේ නෑනේ. ඉර කරන් ඉන්න මක්කටයි. ගිහිල්ලා කියහන් ගුමුණටම. අඩෝ ඒකනේ බං. අඩෝ කවුද බං ඒ? උඹලා දන්නේ නෑ බං ඒ කිව්ව. දැනගන්න කියන්න එපා උඹ. අයියෝ උඹලා දන්නවා බං. අර විදුලයි නංගි කුෂි. අඩෝ ඒක නම් මැරෙන්නේ නෑ බං අර එන්නේ. නංගි අයියා ගෙදරේ? ඔව් අයියේ අයියා ගෙදර. බල්ලා වැදලාද? මං හිතුවා අයියාගේ යාළුවෝ කියලා. අයියාද අඩියක් එහෙම ගැව්වේ නැත්තේ? අයි පවන්නද? පොවන්න බැරි කමකුත් නෑ. මං කිව්වා කියලා හිතාගන්න. හරි දැන් යන්කෝ අවසර බලාගමු. උඹට නංගිව ගන්න ඕන සුපිරි වැහෙන්නක් තියෙනවා. මොකද්ද බං ඒ? මටත් කියන්නකෝ. අඩෝ උන්ගේ අයියා පට්ට බෙබාවා. උන්ගේ අයියා මගේ සුපිරි බොක්කා. අද ඕන්න අවසර යමන් මේ පැත්ත. අඩෝ උඹ නම් දෙයියෙක් බං. බෝතල් දෙකක් අරන් දෙන්න. ඔබට අපිට තමයි බං අරන් දෙන්න බැරි. දෝහුනි කෙනෙක් ඉඳලා උඹ 50 හරි දෙයිනේ. මහර බඩු උඹ. උඹලා ඔහොමම ඉඳහා. මං ගිහිල්ලා මුලින්ම ටෝක් කරලා එන්න. අඩේ වැඩි කොමාරි කොට දාලා දීපන්. නැත්තම් බෝතල් ඉස්සල්ලිත් අපරාධ. දෙකින් පුණා. අවිදු අයියේ කවුද කෑ ගහන්නේ? බෝතලයක් තියෙනවා ගහමුද? අම්මා මල්ලියා. මාත් බඩු මදිලා හිටියේ වස්තුවේ. මේ මගේ යාළුවෝ ටිකකුත් ඉන්නවා අවුලක් නැහැනේ. වරේ සපත් දාමු. වැඩේ හරිවා යම. මේ මාරිත් නෑ මං ඇහුවට. දැන් මේ මල්ලා බොන්නේ නැද්ද? මම එමු විතරද බොන්නේ? අපි එහෙම රක්කු ಜಾති බොන්නේ නෑ අයියේ. මට දැන් තමයි හරියටම සිලබස් එක තේරුනේ. ඔබ දන්නවද අයියේ බොන්නේ නැති උන් ගෑනු පස්සයා. Yeah, that's good. අපි නම් එහෙම නෑ අයියේ මෙන්න මූ තමයි. ඔබලා දන්නවද? බීලා ඉද්දි බොන තැන්වල ඕන්න බොඩු හරියන්නේ නෑ බං හරියන්නේ නෑ. අඩෝ මම උඹට නෙමෙයි කිව්වේ. අයියෝ කලබල වෙලා. ඔයාගේ සල්ලි වලින් බෝතලේ ගෙනල්ලා ඔයා උතෙන්ට වෙලා ඔම ෆෝන් එක බොන එක හරිද? මම නෙමෙයි ගෙනා මෙන්න මූ ගෙනා අයියේ. බයික් නදිනේ අයියේ. බයික් එක දෙමුකෝ. අඩෝ. සෝරි බං. මම ගෙදරින් උන්ට මං එහෙම අඩුපාඩු තියලා නෑ. උඩයි. ඒ අංගේ වරෙන්කෝ. මොන කරුණයක්ද මන්ද මේක? ඇයි මම පාඩම් කර හිටියේ. මොකද එත්තක්ද බං කරන්නේ එකපාරක් කතා කරාම වරෙන්කෝ. හරි වැඩකට ඇති දෙයකට කතා කරන්නේ. ඒ බයිට් ඉවරයි බං. බයිට් එකක් කියලා දියන්කෝ. අනේ මට බෑ ඔය කඩේ යන්න. අදලා දියන්. මට බෑ තමුසෙරොන්න හදා ගන්න ඕයි. මොකද්ද බැල්ල කියන්නේ? ගනින් මේක. ඊළඟ හදපන්. වයිට්ටියා කතා කරන්නවත් දන්නේ නැහැ හරියට. ඒ බං අයියේ වොෂ්රූම් එක කොහෙද තියෙන බං? අපි කොහොමද බන් දන්නේ? මේක අපේ ගෙදරේ.
මුලදී දැන් ඵලයක් ඔයාගේ ලොක්කමනේ සම්සරේ නෑනේ යනවා යන්න මං ආවේ ඔය ලොක්කම් බස්සන්න අනේ යන්න අම්මේ මාව යාගාවට ගන්න මේ මගේ මිනිස්සු හරි නපුරුයි ජීවත් වෙලා හිටියට මේක මහා අපායක් අම්මේ අයියෝ මෙච්චර ඉක්මනට මාව දාලා ගියේ මට මේ වගේ දෙයක් කරපු මිනිස්සුන්ගෙන් පලි ගන්න අම්මේ මම බලන් ඉන්නවා බිව්වා හෝ නැත ඔයාට අක්ක කෙනෙක් නංගි කෙනෙක් ඉන්නව නම් එහෙම මචං උඹ යාළුවා ආශ්‍රය කරන්න කලින් ගොඩාක් පරිස්සමෙන් එක තප්පරයක් ඇති හැමදේම විනාශ වෙන්න අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න ඩේටා කපන් වටින වීඩියෝස් බලන්න අපි ෆලෝ කරන්න